අපේ රටේ පශු වෛද්‍යවරුන් ඉන්නවා. අපි මවුන්ට කියන්නේ වෙටනරි සර්ජන්ස්ලා කියලා. ඔවුන් සිය පළමු උපාධිය බැචලර් ඉන් සයන්ස් නැත්නම් වෛද්‍ය උපාධිය පශු වෛද්‍ය විද්‍යාව පිළිබඳව සම්පූර්ණ කරන්නේ ශ්‍රී ලංකාවේ තියෙන එකම විශ්වවිද්‍යාලය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විතරයි මේ පශු වෛද්‍ය විද්‍යාව පිළිබඳව පළවෙනි උපාධිය සාමාන්‍ය උපාධිය තියෙන්නේ. නමුත් මේ උපාධිය ඉවර කළා ඔවුන් රැකියාවකට යොමු වෙනකොට ඔවුන්ට ඇති රැකියාව ප්‍රතිස්ථා ප්‍රමාණය ඉතාමත්ම අඩුයි. ඒ හින්දා මේ ගොඩක් පශු වෛද්‍යවරු ස්වයං රැකියාවක් හැටියට පශු වෛද්‍ය ක්ලිනික් එකක් සායනයක් ආරම්භ කළා ඒ තමන් ඉන්න නගරයේ සේවය කරනවා. නමුත් ඔවුන්ට මෙහිදී ප්‍රාග්ධනය මුදල් අවශ්‍යයි අවශ්‍ය බෙහෙත් විටමින් වෙනත් ප්‍රෝටීන් ආහාර වගේ දේවල් මිලදී ගන්න මේ සඳහා මම හිතන්නේ රජය විසින් යම්කිසි සහනයක් මොවුන්ට ලබා දිය යුතුයි. විශේෂයෙන්ම ගාමන් මෙඩිකල් ඔෆිසර්ස් ඇසෝසියේෂන් කියලා එකක් තියෙනවා. ඒකෙන් කරන්නේ ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ගේ සංගමයක්. ඒ වගේම ගාමන් නර්සිං ඔෆිසර්ස් ඇසෝසියේෂන් කියලා එකක් තියෙනවා. ඒ ශ්‍රී ලංකාවේ හෙදියන්ගේ සංගමය. ඒ වගේම ශ්‍රී ලංකාවේ ඉන්න පශු වෛද්‍යවරුන්ගේ සංගමයක් පිහිටුවිය යුතුයි. ඔවුන්ට රජයෙන් යම්කිසි සහනයක් ලබා දිය යුතුයි ප්‍රාග්ධන සැපයුමක් මගින් හෝ වෙනත් මාර්ගයකින් මේ පශු වෛද්‍ය සායන ක්ලිනික්ස් හොඳින් පවත්වාගෙන යන්න. මොකද දැනට ලංකාවේ සුරතල් සතුන් ඒ කියන්නේ සුනකයින් පුසෝ ඒ වගේම අනෙකුත් සතුන් ගවයෝ ගොඩක් වෙලාට ගෙවල් වල ඉන්නවා. ඔවුන්ට යම්කිසි ලෙඩක් හැදුනොත් එහෙම ජනතාව යොමු වන්නේ මේ පශු වෛද්‍යවරුන් පවත්වාගෙන යන පෞද්ගලික සායන මත. ඉතින් මෙහිදී පෞද්ගලික සායන හොඳ මට්ටමකින් පවත්වාගෙන යාම සඳහා රජය විසින් යම්කිසි ව්‍යාපෘතියක් ආරම්භ කළ මේ පශු වෛද්‍යවරුන්ට අවශ්‍ය සහන සේවා ලබා දිය යුතුයි.